සමහර වෙලාවට ඔබට කිසිම හේතුවක් නැතුව ලොකු වෙහෙසක් දැනෙනවද? හැමදේම හරිම බරක් කියලා හිතෙන ජීවිතේම එපා වෙලා වගේ දැනෙන මොහොතවල් ඔබටත් ඇති. හැබැයි ඔබ කවදා හරි හිතුවද ඇත්තටම ඔබ වෙහෙසටපත් වෙලා තියෙන ජීවිතය ගැනද නැත්නම් ඔබ අවටින්න මිනිස්සුන් ගැනද කියලා? ඔබ තනිව ඉන්න වෙලාවට හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනව නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔබ වෙහෙසටපත් වෙලා තියෙන ජීවිතයෙන් නෙවෙයි ඔබ වටා ඉන්න මිනිසුන්ගෙන් කියන එකයි. අද අපි කතා කරන්නේ ඔබ ඇත්තටම වෙහෙසටපත් වේ ඉන්නේ මිනිසුන්ගෙන් මිස ජීවිතයෙන් නොවන බව පවසන ලක්ෂණ 7ක් ගැනයි. පළවෙනි ලක්ෂණය. තනිව සිටින විට ඔබට වඩාත් සුව පහසු බවක් දැනීම. ඔබ තනි වෙන්න උත්සාහ කරන්නේ දුක නිසා නෙවෙයි ඒකෙන් ඔබට ලොකු සාමයක් දැනෙන නිසායි. එහිදී ඔබට කිසිම පීඩනයක් බලාපොරොත්තුවක් හෝ ඔබ ගැන විස්තර කිරීමට අවශ්‍යතාවයක් නැහැ. ඔබේ මනසට නියම විවේකයක් ලැබෙන්න ඒ මොහොතේ තනිකම කියමි බියක් නෙවෙයි ආරක්ෂිත හැඟීමක් බව ඔබට වැටහෙනවා ඇති. දෙවැනි ලක්ෂණය සාමාන්‍ය කතාබහ පවා වෙහෙස කරවීම. ඉතා සරල කතාබහක් පවා ඔබට ලොකු වැඩක් වගේ දැනෙන්න පුරුවන්. මැසේජ් එකකට රිප්ලයි කරන එක පවා ඔබට කරදරයක් වගේ දැනෙන්නට පටන් ගන්නවා. ඔබට කතා කරන්න අකමැති නිසා නෙවෙයි අර්ථයක් නැති සාමාන්‍ය කතාබහ දැන් ඔබට වෙහෙස කර නිසායි ඔබ පසුව රිප්ලයි කරන්නට හිතන්නේ. තුන්වෙනි ලක්ෂණය ඍණාත්මක දේවල් වලින් ඉක්මනින්ම වෙහෙසටපත් වීම. අනුන්ගේ පැමිණිලි අනවශ්‍ය රණ්ඩු දබර සහ ඩ්‍රාමා දැන් ඔබට දරා ගන්න අමාරුයි. කලින් ඔබ ඉවසා සිටි දේවල් නිසා දැන් ඔබේ ශක්තිය ඉතා ඉක්මනින් වැය වෙනවා. එවැනි දේවලට මැදිහත් වෙනවට වඩා එතනින් ඉවත් වෙන්නයි ඔබ දැන් උත්සාහ කරන්නේ. හතරවෙනි ලක්ෂණය ඔබ ගැන විස්තර කිරීම හෝ නිදහසට කරුණු කීම නතර කිරීම. ඔබේ හැඟීම් හෝ තීරණ ගැන අන් අයට පැහැදිලි කරන්න ඔබ කලින් උත්සාහ කළත් දැන් ඔබ ඒ ගැන වෙහෙසෙන්නේ නැහැ. ඒ ඔබ අන් අය ගැන නොසලකීම නිසා නෙවෙයි ඔබව වරදවා වටා ගැනීම ගැන ඔබ දැන් වෙහෙසටපත් ඇති නිසායි. ඔබේ මනසේ සාමය ආරක්ෂා කරගන්න ඔබ දැන් නිහඬතාවය තෝරගන්නවා. පස්වෙනි ලක්ෂණය ඇතම් පුද්ගලයන්ව හිතාමතාම මගහැරීම. ඔබ කලින් නිතර කතා කළ අයව වුණත් දැන් මගහැරින්න උත්සාහ කරනවා ඇති. ඒ ඔවුන් කෙරෙහි ඇති තරහක් නිසා නෙවෙයි ඔවුන් සමග කතා කළාට පස්සේ ඔබට දැනෙන මානසික වෙහෙස ගැන ඔබ දන්න නිසායි. ඔබේ සතුට වෙනුවෙන් ඔවුන්ගෙන් ඈත් වී සිටීම නිවැරදි තීරණයක් බව ඔබට දැන් දැනෙනවා ඇති. 6 වෙනි ලක්ෂණය ගැඹුරු සම්බන්ධතා සෙවීම. ඔබට දැන් ගොඩක් මිනිස්සු අවශ්‍ය නැහැ. ඔබට අවශ්‍ය වන්නේ තේරුමක් ඇති අවංක සම්බන්ධතාවලියයි. පෙනුමට පැවැත්වන සරල සම්බන්ධතා දැන් ඔබව තවත් වෙහෙසටපත් කරනවා. ඒ නිසාම ඔබේ මිත්‍රන්ගේ සංඛ්‍යාව දැන් සීමිත වෙලා ඇති. 7 වෙනි ලක්ෂණය ශාරීරිකව නොව මානසිකව වෙහෙස දැනීම. සමහර වෙලාවට කොච්චර නිදාගත්තත් විවේක ගත්තත් ඔබේ වෙහෙස නිවෙන්නේ නැහැ. ඒ වෙහෙසටපත් වෙලා තියෙන්නේ ඔබේ ශරීරය නෙවෙයි ඔබේ මනස සහ හැඟීම් නිසායි. ඔබට ලැබෙනවට වඩා වැඩි ප්‍රමාණයක් ඔබ අන් අයට ලබා දීම නිසා ඔබේ මානසික ශක්තිය හීන වී ගොස් තිබෙනවා. මිනිස්සුන් ගැන වෙහෙසටපත් වීම ඔබ නරක කෙනෙක් බව අංගවන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ දිගු කාලයකට ඔබට ලැබෙනවට වඩා වැඩි ප්‍රමාණයක් අන් අයට ලබා දීලා තියෙනවා කියන එකයි. ඔබේ මනසට අවශ්‍ය කරන්නේ නිහඬතාවය, නිදහස සහ අවංක සම්බන්ධතාවය අනුයි. ඒ නිසා ඔබට මෙහෙම දැනෙනවා නම් බලහත්කාරයෙන් පැරණි රටාවලටම යන්න උත්සාහ කරන්න එපා. ඔබේ මනස කියන දෙයට සවන් දෙන්න. සමහර විට ඔබට එපා වෙලා තියෙන ජීවිතය නෙවෙයි ඔබ වටා ඉන්න වැරදි පුද්ගලයන් වෙන්න පුළුවන්. මෙවැනි වැදගත් වීඩියෝ නැරඹීමට අපේ channel එක subscribe කරන්න. ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. සුබ දවසක්.